Hi guys! ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න ඉතින් මං අදත් අරන් ආවා ඔයාලට vlog එකක්. ඉතින් තවත් මගේ එක දවසක් ගත වෙන හැටි තමයි ඔයාලට අද ඉන්නත් vlog එකේ බලා ගන්න පුළුවන්. උදේම ඉතින් මං හදන්නේ මගේ කිරි එක බොන්න. ඉතින් අපේ දිහා නම් බොන්නේ නෙස්ටමෝල්, ජවය බලය ශක්තිය පිරුණු නෙස්ටමෝල් තමයි ඉතින් අපේ ගෙදර බොන්නේ. ඉතින් කිරි එක බීලා හැම ඊට පස්සේ ඉතින් මගේ ඇඳ අස් කරගන්න තමයි මං හදන්නේ. ඔන්න ඉතින් මං ඇඳත් අට්ටක් ගාලා අස් කරගත්තා. ඊට පස්සේ ඉතින් මිදුල අතු ගන්නත් යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මිදුලත් අපි ඉක්මනට දඩිබිඩි ගාලා අතු ගාගමු. ඔන්න ඉතින් මගේ විලේ මේ නෙළුම් මලක් පිපිලා. ඉතින් මං දැන් හදන්නේ නෙළුම් මල කඩලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඉතින් නෙළුම් පැලය ඇදුවට පස්සේ මේ විලේ පිපුණු මේ පළවෙනි මල ඕක මේ ඉතින් ගොඩක් සතුටුයි. එහෙම ඉතින් අපි දෙයක් හිටවපුවම මලක් හැදුනහම ඉතින් සතුටුයි නේද? ඉතින් කාට වුණත් සතුටුයිනේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මං ඊට පස්සේ ඉතින් මල පූජා කරා. ඉතින් මේ අම්මයි මායි මේ යන ගමන් ඉන්නේ හන්දියට. ඉතින් මේ හදිස්සියේ වැටුනේ. ඉතින් අපි දෙන්නා හිතුණා හන්දියට යන්න ඕනේ කියලා. පොඩි බග්ගු වගේකුත් තිබ්බා ඉතින් අපිට ගන්න. නිමාඩු දවසේ ඉතින් අපි දෙන්නා ගියා. ඔයාලට බඩක් පෙන්නන්නද මං ගාව තියෙනවා. දැන් මේ දැන් වැටුණ හොරයක් මේ හොර මලක් තියෙනවා. මේක උඩ දාලා බලන්න. වැටුනේ මේක. මේ දැන් වැටිච්ච එක. මේ කොහොම හරි මේ ලස්සනයි. ඔයාලා දැකලා තියෙනවද හොර? මං ගාව තියෙනවා වේලිච්ච එක. මේ ඒකේ තට්ටක් ඇල්ලවි ලස්සනයි. ඒක මේ පාට ෂෝක් ඈ ලස්සනයි. මට පාරේ යනකොට හම්බුනේ. බලන්නකෝ හොරේ. ඉතින් ඔයාලට හොරයක් පෙන්න ඇවිල්ලා මේ අපි මේ හන්දියටම ඇවිල්ලා. ඉතින් හන්දියට ආවට පස්සේ ඉතින් අපි මේ පොඩි බඩු වගේක් තිබ්බා. ඒවා ඉතින් ගත්තා. කඩේටත් ගිහිල්ලා මේ කිනුත් තිබ්බ බඩු ටික එහෙම අරගෙන ඉවර වෙලා ඉතින් අපි ගෙදර එන්න පටන් ගත්තා. ඔය ඉතින් මම ඔය ඇඳුම් බෑග් ටික පෙන්නන්නේ මේ අපි රෙදි ගත්තා කියලා. ඉතින් හරිද? අපි හරිද? ඔන්න ඉතින් අපි ගෙදර එද්දි ඊට පස්සේ අපිට මේ ගහක මේ නන්නන් තිබ්බා. ඉතින් අපි ඒවත් කඩාගෙන එන ගමන් කකා ආවේ.
ඉතින් මං ගෙදර ඇවිල්ලා මේ ප්ලේන් ටිකක් එක්ක වඩයක් කෑවා. ඊට පස්සේ මේ හදන්නේ ඉතින් මම මැංගුස්සා හොලන්න යන්න. මේ අපරාධ මැංගුස් ගෙඩි රිලව් කාලා. මැංගුස් ගහේ ගෙඩි රිලව් කාලා මේ ඇත්තටම රිලව් අපේ පැතිවල ඉතින් මේ මැංගුස් ගෙඩියක්වත් තියාගන්න දෙන්නේ නැහැ. තත්පාරය. මේක අපේ ගහ නෙමෙයි අපේ ගහේ මේ සැරේ රම්බුටාන්දු. මැංගුස් ඇදලා නැහැ. මේ මේ කාලා. වැඩක් නැහැ. රත්නත් ගෙඩියක් තියෙනවා අපේ. අහුලගමු ගෙඩිය. ගෙඩි 3ක් තියෙනවා. මේ මැංගුස් රිලව් කාලා. එහෙනම් ඉතින් අදට මගේ බ්ලොග් එක ඉවරයි. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම බයි.